මේක තමයි ඉතින් ගොඩක් අය මගෙන් අහපු ලස්සන පාරාදීසය. ඔයාලා ගොඩක් අය මගෙන් මෙසේජ් දාලා අහලා තිබ්බා මේ කොහෙද කියලා. මම ඉතින් ඒවට රිප්ලයි කරන්න ගියේ නැත්තේ ඉක්මනින්ම වීඩියෝ එක ගේන නිසා. මේ තමයි හන්තාන බර්ඩ් පාක්. මේක නුවර තමයි තියෙන්නේ. ඉතින් බර්ඩ් පාක් කිව්වම ඔයාලා හැමෝටම මතක් වෙන්නේ හම්බන්තොටනේ. හම්බන්තොටට විතරක් නෙවෙයි දැන් නුවරටත් බර්ඩ් පාක් එකක් තියෙනවා. ඉතින් මේක හම්බන්තොට බර්ඩ් පාක් එක වගේම ලස්සන, ඒ වගේම ෆොටෝ ඒරියා, ගේම් ඒරියා, ප්ලේ ඒරියා වගේ ගොඩක් දේවල් තියෙනවා. චූටි බබාලට, මැදි විය අයට, තරුණ විය අයට, එතකොට මහලු අයට උනත් ගිහිල්ලා විනෝද වෙලා සතුටින් එන්න පුළුවන් තැනක් තමයි මේක. ඉතින් චූටි බබාලට ප්ලේ කරන්න පුළුවන් ගේම්, ඒ කියන්නේ ප්ලේ ඒරියා, සෙල්ලම් කරන තැන් තියෙනවා. ඒ වගේම මැදි විය අයට ගේම් ඒරියා, ඒ හැම එකම තියෙනවා. ඒ වගේම ෆොටෝ ෂූට් වලට හිටන් වෙනමම ස්ටෑන්ඩ් හදලා තිනවා මේකේ. ඉතින් ඒ වගේ ලස්සන දේවල් තිබිච්ච ලස්සන කුරුළු පාක් එකක් තමයි මේක. මේකේ ඉතින් ඉන්නේ තනිකරම කුරුල්ලෝ. පේනවා ලස්සන මොනරු ඉන්දියා ලංකාවට ආවේනික නොවන, ඒ කියන්නේ විදේශීය කුරුල්ලෝ පවා මේකේ ඉන්නවා. ඉතින් අපි ඉතින් මේ අපේ ෆොටෝ ෂූට් එක කරන්න අනිත් කට්ටිය වෙනකම් බලන් ඉන්නවා. ඉතින් ඔය එක වර්ගයේ කුරුල්ලෝ, ගීරාවෝ නම් කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් ලස්සන තැනක් තමයි මේක. ඉතින් මේ වීඩියෝ එක ඉක්මනටම ගෙනාවේ කොහෙද මේ කියලා ඇහුවානේ. ඔය ෆොටෝ ටික ගහලා තින්නේ, ඔය වීඩියෝ කරලා තින්නේ මෙන්න මේක ඇතුලේ තමයි. ඉතින් මේ ඉතින් හන්තාන බර්ඩ් පාක් එක. මේකට යන්න Google Map එක බලන්න යන්න එපා. මොකද Google Map එකේ පෙන්නන්නේ හොස්පිටල් එක මැද්ද පාර. හොස්පිටල් එක මැද්ද පාර දැන් වහලා. ළඟම පාර ඒක තමයි. නමුත් ඒක වහලා තියෙන්නේ. ස්ටේෂන් එකයි බස් ස්ටෑන්ඩ් එකයි ඉස්සරහා පාරක් තියෙනවා. ඒ පාර හන්තානට කියලා ගහලා තියෙනවා. හන්තාන පාරේ කෙලින්ම යද්දි සඳකිරි සෑයට යන්න තියෙනෙත් ඒ පාරේ. ඉතින් ඒ පාරට සඳකිරි සෑයට චුට්ටක් මෙහාට වෙන්න තමයි මේක තියෙන්නේ. ඉතින් හන්තාන බර්ඩ් පාක් කියලා ගහලා ස්ටේෂන් එකයි ස්ටෑන්ඩ් එකයි ඉස්සරහා පාරෙන් යන්න කියලා හැමෝටම කියනවා. හොස්පිටල් එක ගාවින් පෙන්නුවට එතනින් යන්න හදන්න එපා. ගිහිල්ලා මැද්දෙන් පාර වහලා තියෙන. ඉතින් ආපස්සට එන්න වෙනවා. ඇත්තටම කියන්න අමතක වුණා. අපි මේ මහ වැස්සක තමයි මේ චූටි වීඩියෝ ගත්තේ. අපි එතනට ගියත් හරි වැස්සක් වැටුණා. අපි බලුවා පායයි කියලා හරි ගියේ නැහැ. බැරිම තැන අපි දෙන්නේ ඉතින් වැස්සෙම ගියා. මොකද අපිට තව යන්න තැන් තිබ්බ නිසා අපිට ඔතන ගොඩක් වෙලා කාලය ගත කරන්න බැරි වෙච්ච නිසා. මේ විදිහට ඉතින් අපේ වීඩියෝ එක ඉවර වෙනවා. අපි ඉක්මනින්ම තව නුවර ගමන් අරගෙන ඉන්නම්. ඔයාලා හැමෝම මෙතන පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝ වලට ලයික් කරන්න කියලා ඉතින් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා.